ගොඩක් ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වල විශේෂයෙන්ම බුදුදහමේ පුනරුත්පත්තිය කියන්නේ කේන්ද්‍රීය විශ්වාසයක්. ඉතින් අපේ පෙර ආත්මයන් වල තිබුණු හැම ජීවිතයකම අවශේෂයක් නැත්නම් සලකුණක් අපි අපේ වර්තමාන ජීවිතයටත් අරගෙන එනවා. එහෙම හිතද්දී අපේ හිතට එන ප්‍රශ්නය තමයි අපි නොදන්න මේ සැඟවුණු කර්මවල බලපෑම අපි තේරුම් ගන්නේ කොහොමද? ඒවා අපිට බලපාන්නේ කොහොමද කියන කාරණාව. මේක දැනගන්නක ඒ තරම් සරල නොවුනත් ඒක යම් තාක් දුරකට තේරුම් ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔයා ඉපදුණු අවුරුද්ද ඉලක්කම්. මේක සමහරුන්ට නම් නොවැදගත් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ උපන් වර්ෂය තුල ඇති අංක ඔයාගේ අතීත ජීවිතය ගැන ගොඩක් දේවල් හෙළි කරනවා. ඒක අපි අද දැනගන්නේ සංඛ්‍යා ශාස්ත්‍රය හා ආධ්‍යාත්මික සංකේතවාදය කියන පුරාණික ඉගැන්වීම් පාවිච්චි කරලා. ඉතින් අවසන් තප්පර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අද අපි කතා කරමු ඔයා ඉපදුණු අවුරුද්දට අනුව ඔයාගේ අතීත ජීවිතය කොහොම එකක්ද? ඔයා අරගෙන ආපු කර්මයන් මොනව වෙන්නේ නැද්ද සහ ඒවා ඔයාගේ වර්තමාන ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා. මේක කරන්නේ මෙහෙමයි. මම දැන් බිඳුවේ ඉඳන් 9 දක්වා වූ ඉලක්කම් සතු ඇති ගුණාංක කියනවා. මේ හැම ඉලක්කමක් තුලින්ම ඒ ඉලක්කම හා සැඹදුණු අතීත ජීවිතවල නිශ්චිත පාඩම් සහ ශක්තියින් පිළිඹු කරනවා. ඉතින් බලන්න ඔයා ඉපදුණු අවුරුද්ද හැදිලා තියෙන ඉලක්කම් වලට අනුව ඔයාගේ අතීත ජීවිතය ගැන කියවෙන්නේ මොනවද කියලා. උදාහරණයක් විදිහට ඔයා ඉපදුනේ 1998 නම් ඔයා බලන්න ඕනේ 198 කියන ඉලක්කම් තුලින් කියවෙන දේවල් වලට අනුව ඔයාගේ පෙර භවයේ ඔයා කොහොම කෙනෙක්ද කියලා. මේ කරන් යද්දි ඔයාලට තේරෙයි සහ අපි ඔයාගෙන හරියටම කිව්වනම් අනේ ඒ ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ අරුණාම ඔයාගෙන කරන්න තවත් පුංචි ලිමක් තියෙනවා. ඒ තමයි පුළුවන් නම් මේ වීඩියෝ එකට පහලින් ඔයා ඉපදුණු අවුරුද්ද සහ ඔයාගේ ලග්නේ මොකක්ද කියලා යටින් කමෙන්ට් කරන් යමු. මොකද ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ ලග්නේ සහ ඔයා ඉපදුණු අවුරුද්ද අනුව ඔයාගේ අනාගතේ ගොඩක් දුරට 2025 දී ඔයාට වෙන්න තියෙන අනුතුරු සහ ඒ වයින් ගැලවෙන්න ඕනි කොහොමද කියලා වීඩියෝවක්. ඒත් එක්කම දාගෙන යමු ලයික් එකකුත්. මොකද ඒ වෙනුවෙන් මම මගේ මුළු හදවතින් ප්‍රාර්ථනා කරන්නම් වගේ අද දවසේ වෙන්න තියෙන මොකක්ම හෝ නරකක් නපුරක් තියෙනවා නම් ඒක එහෙම නොවේවා කියලා. එහෙනම් අපි යමු වීඩියෝවට. අංක 0 අවසානයන් සහ නව ආරම්භයන් පිළිබඳ චක්‍රය. ඔයා ඉපදුණු අවුරුදු තුල අංක 0 තියෙනවා නම් ඔයාගේ අතීත ජීවිතයේ ප්‍රධාන පරිවර්තනයන් අත්විඳලා තියෙන ආත්මයක් වෙනවා. අංක 0 වගේ උපන් වර්ෂයට එනවා කියන එකෙන් නියෝජනය වෙන්නේ දෙයක් සම්පූර්ණ කිරීම සහ ආයමත් මුලට නැත්නම් මූලාශ්‍රයට නැවත පැමිණීම කියන කාරණාව. ඒ කිව්වේ චක්‍රයක අවසානය සහ තවත් චක්‍රයක ආරම්භය ගැන. තවත් සරලව කිව්වොත් මේ ජීවිත කාලය ඇතුලේ ඒවා අලුත් ආරම්භයක් සහ ආධ්‍යාත්මික වර්ධනයට ආකර්ෂණයක් ඇති වෙනවා. අන්න ඒ නිසා ඒවා ගොඩක් වෙලාවට හැම දෙයක් දිහාම කුතුහලයකින් බලන්නේ සහ හැම දෙයක් ගැනම උනන්දු. ඔයාලගේ තියෙන බුද්ධිය කුතුහලය ගොඩක් වෙලාවට ඔයාලා තෝරගන්න ශ්‍රේෂ්ඨය මොකක්ද? ඒ ශ්‍රේෂ්ඨෙහි ප්‍රවීණෙක් බවට ආව ප්‍රගුණ වෙනවා. ඒත් එක්කම ඔයාලා තනිකරම පෞද්ගලික වාසි ගැන විතරක් අවධානය යොමු කරන අය නෙවෙයි. ඔයාලගේ තියෙන දයානුකම්පාව එක්ක එකතුණු මානසික ස්වභාවය තුළින් ඔයාලා අනිත් අයව නගා සිටවන්න වගේම අනිත් අයගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කරන්න පෙළඹෙනවා. සරල වචන වලින් කිව්වොත් ඔයාගේ එකෙක්ට හරියද්දි ඔයාට ඒක දැනෙන්නේ ඔයාගේ ජයග්‍රහණයක් වගේ. සමහර වගේ උඩින් පෙන්නන හොඳකුයි යටින් පෙන්නන කුහකකමකුයි ඔයා ගාව නැහැ. මෙන්න මේ හෘදයාංගම පෞරුෂත්වය නිසාම තමයි ඔයාලා හැම ආත්ම භවයකම සාර්ථකත්වය හොයාගන්නේ. අංක 1 නායකයා සහ පුරෝගාමියා. ඔයා ඉපදුණු අවුරුදු තුල අංක 1 තියෙනවා නම් ඔයා ගොඩක් වෙලාවට පෞද්ගලිකත්වයේ සහ නායකත්වයේ පිළිබඳ දැඩි හැඟීමක් එක්ක උපත ලබනවා. අංක 1 විසින් සංකේතවත් කරන්නේ ස්වාධීනත්වයේ ස්වයං විශ්වාසය සහ ඔයාගේ මාවත සකස් කරගන්න තියෙන ආශාව. ඔයාගේ අතීත ජීවිතයේදී ඔයාට ඔයාගේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සමහර අවස්ථාවල තනිව සිට ගැනීමට සිදු වුණු නායකයෙක් එහෙම නැත්නම් පුරෝගාමියෙක් වුණා වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම මේ ජීවිතයේදීත් නායකත්වයේ සහ ස්වාධීනත්වයේ ප්‍රධාන වන අවස්ථාවන් වලට ඔයා ඇදිලා යනවා. මම දන්නේ මේ කියන දේවල් ඔයාට දැනලා තියෙනවද කියලා. හැබැයි මෙන්න මේ ගුණාංගය නිසාම තමයි ඔයාට අසාධාරණයට එරෙහිව යන්න එහෙම නැත්නම් සමාජ සම්මතයන්ට අභියෝග කරන්න නැත්නම් අලුත් වෙනසක් කරන්න වගේ දේවල් හිතෙන්නේ. ඔයාට දැනෙනවා නම් මේ ලෝකේ තවත් හොඳ අතර හරවන්න ඕනේ කියලා. ඒකට හේතුව පෙර භවයන් වලින් අරන් එන පෞරුෂත්ව ලක්ෂණ. ඉතින් අංක 1 අරගෙන ආපු මේ අතීත ජීවිතයේ ශක්තිය නිසා වෙන්න ඔයාට පුළුවන් වෙනවා. ඔයාගේ සහජ බුද්ධියේ විශ්වාස කළ අවදානම් ගන්න වගේම විශ්වාසයෙන් ඔයාගේ සීන් හඹා යන්න. මං කියන්නේ අනිත් අය ඔයාගේ ඉලක්කයන් ගැන සැක කරද්දි පවා. අංක 2 සාමය ඇති කරන්න සහ රාජ්‍ය තාන්ත්‍රිකයා. ඔයා ඉපදුණු අවුරුද්ද තුල අංක 2 තියෙනවා නම් ඔයා පෙර ආත්මයන් වල අනිත් අයගේ ජීවිතවලට සාමය සහ සමගිය අරන් ආපු කෙනෙක්. මොකද අංක 2 විසින් නියෝජනය කරන්නේ සම්වරතාවය, හවුල්කාරීත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික භාවය. ඔයාගේ අතීත ජීවිතයේදී ගැටුම් වලට මැදිහත් වෙලා මිනිස්සු එකට එකතු කරන්න, සමතතා සුමට හා සමගියෙන් පවතින බව සහතික කරන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක් වෙන්න ඕනේ.
වට තේරලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි මේ නිසා තමයි ඔයාගේ වර්තමාන ජීවිතයේදීත් ඉවසීම, අවබෝධය සහ චිත්ත වේගී සංවේදීතාවයේ ඕනම වෙන තැනකදී ඔයාලට හොඳින් මූණ දෙන්නේ. සමහරට යාළුවෙක් වුණත් ප්‍රශ්නයකදී ඔයා ගාවට ඇවිත් උපදෙස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයා හැම මොහොතකම ඕනිම ප්‍රශ්නයක දෙපැත්තම දකින්න උත්සාහ කරන කෙනෙක්. ඒක නිසා ආතතිය පහසුවෙන්ම විසුරුවා හරින්න ඔයාට පුළුවන්. ඔව්, ඔයාලට ලෝකේ තේරුම් ගන්න වගේම ඒ වෙනුවෙන් අර්ථවත් බලපෑමක් කරන්න මාරම ආසාවක් තියෙනවා. විද්‍යාව, පර්යේෂණ නැත්නම් තාක්ෂණය වගේ විවේචනාත්මක චින්තනයේ වගේම නවෝත්පාදනයේ ඕනි වෙන ශ්‍රේෂ්ඨ වලට ඔයාලා විශිෂ්ට වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා ව්‍යාපාරයම නැත්නම් මූල්‍ය ශාස්ත්‍රයේ නායකත්ව භූමිකාව බාර ගන්නත් එක සමානව දක්ෂ වෙනවා. සම්බන්ධතා, වැඩ හෝ පුද්ගලික වර්ධනය හරහා හෝ වේවා අතීත භවයන් තුළ ඔයා උත්සාහ කළේ ලෝක සාමය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරපු එක. සමහරට ඔයාලා මේ ආත්මෙත් ඒ හුරුවත් එක්කම යනවා වෙන්න පුළුවන්. අංක 3 නිර්මාණාත්මක ආත්මය. ඔය ඉපතුණු අවුරුද්ද තුල අංක 3 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයා ගොඩක් නිර්මාණශීලී සහ ප්‍රකාශනශීලී මිනිසෙක් විදියට ඉඳලා තියෙනවා. මොකද අංක 3 හරහා නියෝජනය වෙන්නේ සංනිවේදනය, කලාත්මක බව සහ හොඳ මවා ගැනීමේ කාචයක් හරහා ලෝකේ දකින්න පුළුවන් හැකියාව. ඔයාගේ අතීත ජීවිතයේදී ඔයා සංගීතය, ලිවීම, පින්තාරු කිරීම නැත්නම් රංගනය වගේ කලාත්මක උත්සාහයක නියැලුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෙම මේ මොකක් හෝ ප්‍රකාශනයකින් ඔයා උත්සාහ කරේ නිර්මාණාත්මක විදියට අනිත් අයට ඔයාගේ හැඟීම් තේරුම් ගන්න වගේම ඔයාගේ දැක්ම ලෝකයේත් එක්ක බෙදා ගන්න එක. මේ නිර්මාණාත්මක ශක්තිය ඔයාගේ වර්තමාන ජීවිතයට අරන් ඇවිත් තියෙනවා නම් ඔයාට දැනෙන්න පුළුවන් මොනෑම් විදියකින් හරි ඔයාටම කියලා අනන්‍යතාවයක් හදාගන්න වගේම ඔව ලෝකයට තේරුම් කරන්න ගැඹුරු අවශ්‍යතාවයක්. ඉතින් එහෙම එකක් ඔයාට දැනෙනවද? මං කියන්නේ මේක කලාව, කතනය. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ ගත කරන ආකාරය හරහා හෝ වේවා ඔයාට ඕනි ඒ තුලින් ඔයාගේ වටේ ඉන්න අයට අලංකාරයක් හා ආස්වාදයක් ලබා දෙන්න. අන්න ඒ නිසා ඔයාලා ගොඩක් වෙලාවට අනිත් අය සතුටක් අත්විඳින එකෙන්, අනිත් අයගේ ජීවිතේට හිණාවක් අරන් එන එකෙන් වගේම Tamanගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරගන්න එකෙන් ජීවිතේ සතුට හොයන්නේ. අංක 4 තනන්නා සහ සංවිධායක. ඔය ඉපතුණු අවුරුද්ද තුල අංක 4 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයා ගොඩනැගීම, නිර්මාණය කිරීම සහ සංවිධානය කිරීම ගැන ඉහළ අවධානයක් යොමු කරපු කෙනෙක්. අංක 4 හරහා නියෝජනය වෙන්නේ ව්‍යුහය, ස්ථාවරත්වය සහ වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීම. ඔයාගේ කලින් ජීවිතයේදී ඔයා අනාගත පරම්පරාවන් සඳහා අත්තිවාරමක් ගොඩනගපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට කලා ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැත්නම් විශාල ව්‍යාපෘතියක නායකයෙක් වුණු කෙනෙක් වෙන්න පුළුවන්. මේ ශක්තිය ඔයාගේ වර්තමාන ජීවිතයටත් ඔයා අරගෙන ඇවිත් තියෙන්නම ඕනේ. මොකද අන්නේ නිසාම තමයි ආවාට දැඩි ආශාවක්, ස්වභාවික බැඳීමක් දැනෙන්නේ. ඔය උත්සාහ කරන ඔයාගේ වටපිටාව තුළ පිළිවෙලක් සහ නිවැරදි ව්‍යුහයක් නිර්මාණය කරගන්න. මං කියන්නේ ඒක ඔයාගේ වෘත්තීය, සම්බන්ධතා නැත්නම් පෞද්ගලික ජීවිතය හරහා හෝ වේවා ඔයා උත්සාහ කරන්නේ කල්පවදින ශක්තිමත් අනාගතයක් ස්ථාපිත කරගන්න. ඔව්, අංක 4 ශක්තියක් තියෙන පුද්ගලයන් ගොඩක් වෙලාවට සූක්ෂම, විශ්වාසදායක සහ ප්‍රායෝගික අය වෙනවා. ඒ වගේම ඔයාලා සතුව තියෙන ඕනම දෙයකට අනුවර්තනය වීමේ හැකියාව වගේම වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීමේ හැකියාව. ඉතින් මේවා දිගු කාලීන සාර්ථකත්වයේ සඳහා අත්‍යවශ්‍යම ලක්ෂණ. අංක 5. ඔයා ඉපතුණු අවුරුද්ද තුල අංක 5 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයා බොහෝ දුරට නිදහස් ආත්මයක් වන අතරම ත්‍රාසජනක උද්දීපනයක් සහ පුද්ගලික නිදහසට ආස කරන කෙනෙක් වෙනවා. අංක 5 විසින් නියෝජනය කරන්නේ වෙනස් වීම, අනුවර්තනය වෙන්න තියෙන හැකියාව සහ ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය. ඔයාගේ අතීත ජීවිතයේදී ඔයා එකතන පල් වෙන එකට අකමැති කෙනෙක්. අනේ නිසාම ඔයා නව අත්දැකීම් හොයන ගමන් ඔයාගේ වටපිටාව නිරන්තරයෙන් වෙනස් කරමින් ලෝකේ පුරා සංචාරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ නොසන්සුන්තාවය ඔයාගේ වර්තමාන ජීවිතේනොත් පිළිඹු වෙන අවස්ථා තියෙනවා. ඔය මේ ශක්තිය ඔයාගේ ජීවිතයට අරන් ඇවිත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සංචාරය කරන්න, අවදානම් ගන්න වගේම එතනදා පුරුදු වලින් මිදෙන්න දැඩි ආශාවක් දැනෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ වර්තමාන ලෝක දැක්මට අභියෝග කරන අලුත් අදහස්, සංස්කෘතින් හෝ දර්ශන වලට ඔයා ආකර්ෂණය වෙන්න පුළුවන්. අංක 5 ශක්තිය ඔයාට වෙනස්කම් වැළඳ ගන්න සහ නොදන්න දේ පිළිගන්න තිරිමත් කරනවා. ඔයාලට මූල්‍යමය සාර්ථකත්වයේ ගොඩක් වෙලාවට අරන් එන්නේ ඔයාලගේ ආශාවන් වගේම ඔයාලගේ අද්විතීය දක්ෂතා සමග සමපාත වුණු වෘත්තීන්ගෙන්. ඉතින් ඔයාලගේ පුද්ගලික තෘප්තිමත් භාවයක ගැළපෙන වෘත්තියක් හොයාගන්න එකෙන් අර්ථවත්, සාර්ථක වගේම කවදාවත් කම්මැල් නැති ජීවිතයක් නිර්මාණය කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. අංක 6 පෝෂණය කරන්න සහ රැක බලා ගන්න. ඔයා ඉපතුණු අවුරුද්ද තුල අංක 5 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයාට අනිත් අයව පෝෂණය කරන්න සහ ආදරයෙන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරු ඇල්මක් තිබිලා තියෙනවා. අංක 6 විසින් නියෝජනය කරන්නේත් ආදරය, පවුල සහ වගකීම. ඔයාගේ අතීත ජීවිතයේදී ඔයා සුව කරන්නේ එහෙම නැත්නම් පරමාදර්ශී දෙමව්පියෙක්,
ඒත් නැත්නම් අනිත් අයගේ යහපැවැත්ම රැක බලා ගන්න කැපවුණු නායකයෙක් වෙන්න පුළුවන්. මේ ශක්තිය වර්තමාන ජීවිතයටත් අරගෙන ඇවිත් තියෙනවා. ඒක නිසා අනිත් අයව පරිස්සමෙන් බලා ගන්න සහ ශක්තිමත් ප්‍රේමණීය සම්බන්ධතා ගොඩනගාගෙන සහජ අවශ්‍යතාවයක් ඔයා තුලින්ම දැනෙන්න පුළුවන්. මහජන සේවයේ ඉගැන්වීම හෝ සහයෝගය ලබා දීම ඇතුළත් භූමිකාවන් වල ඔයාට වගේ සතුට හොයාගන්න පුළුවන්. අංක 6 ශක්තිය නිසා ඔයාට අනිත් අය දිහා ගැඹුරින් දයානුකම්පිත විදියට බලන්න වගේම ඔගේ පවුල සහ ප්‍රජාවන් කෙරෙහි දැඩි යුතුයකමක් දැනෙන්න හේතුවක් වෙනවා. ඒ වගේමයි ඒ පෙර භවයන් වලදී ඔයාලගේ පවුල් වලට ස්ථාවරත්වය අරන් ඇවිත් තියෙනවා. ඔයාලට මේ ගමනේදී ඔයාලගේ තියෙන කරුණාවන්තකම නිසාම ගොඩක් අය ඔයාලව අගය කරાવી. ඔයාලට ගෞරව කරાવી. ඒක නිසා ඔයාලට මූල්‍ය වර්ධනය සහ ධනය විතරක් නෙවෙයි මේ තුලින් ජීවිත තෘප්තියක් ලබා ගන්න පහසුවෙන්ම පුළුවන් වේවි. අංක 7 දාර්ශනිකයා හා සත්‍ය සොයන්න. ඔය ඉපතුණු අවුරුද්ද තුල අංක 7 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයා විශ්වයේ අභිරහස් කරන මෙනෙහි කරන්න සැලකිය යුතු කාලයක් ගත කරපු කෙනෙක්. අංක 7 ගොඩක් වෙලාවට ගැඹුරු ආත්ම විමර්ශනය, ආධ්‍යාත්මිකත්වය සහ දැනුම සෙවීම සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාගේ අතීත භවයන්හිදී ඔයාගේ ජීවිතයේ ගැඹුරු අර්ථයන් තේරුම් ගන්න. ඔයාගේ කාලය සහ ජීවිතේ කැප කරපු දාර්ශනිකයෙක්, විද්වතෙක්, එහෙම නැත්නම් ආධ්‍යාත්මික සොයන්නෙක් වෙන්න පුළුවන්. ඔයා මේ ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාගේ වර්තමාන ජීවිතයට තරන් ඇවිත් ඇති. මොකද මෙහෙම වීඩියෝ එකක් බලන්න හිතෙන්නේ මේ හා සමාන කුතුහලයක් තියෙන කෙනෙක්ට විතරයි. එයාට ඔයාට මේ ජීවිතයේදී සත්‍ය සහ ප්‍රඥාව හොයන්න ඔයා තුලින් එන ස්වභාවික නැඹුරුවක් දැනෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා ආස දේවල් පවා තනියෙන් ඉගෙන ගන්න. අංක 7 ශක්තිය ඔයාට ස්වයං සොයා ගැනීමේ ගමන දිගටම කරගෙන යන්න සහ ඔයාගේ අභ්‍යන්තර ප්‍රඥාව විශ්වාස කරන්න දිරිමත් කරනවා. ඉතින් මේ ශක්තිය මේ ආත්මයේදී ඔයාගේ සුඛ විවරණය වෙනුවෙන් පාවිච්චි කරන්න. මූල්‍යමය සාර්ථකත්වය ගැන කතා කරද්දී ඔයාලා කාලයත් එක්ක ධනෙ ගොඩනගා ගන්න වගේම නඩත්තු කරන්නත් විශිෂ්ට වෙනවා. ඔයාලා හදිස්සි වෙලා වැඩ කරන අය නෙවෙයි. ඔයාලා හොඳට හිතලා බලලා තීරණ ගන්න කැමති අය. අංක 8 අභිලාෂකාමී ජයග්‍රාහකයා. ඔය ඉපතුණු අවුරුදු තුල අංක 8 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයා ගොඩක් දුරට ඉතා උද්‍යෝගිමත් සහ අභිලාෂකාමී කෙනෙක්. අංක 8 බොහෝ දුරට නියෝජනය කරන්නේ සාර්ථකත්වයේ සහ ද්‍රව්‍යමය ධනය. ඉතින් ඔයාගේ අතීත ජීවිතයේදී නම් ඔයාගේ ඉලක්ක සපුර ගන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. බොහෝ දුරට ඔයා අධිකාරමය බලයක් ඇති තනතුරක් දරපු කෙනෙක්. එහෙම නැත්නම් ඉහළ ව්‍යාපාර තනතුරක් දරපු කෙනෙක්. ඔයා මේ විදිහට තේරුම් අරගෙන දන්නේ ඉන්නේ. හැබැයි ගොඩ දෙනෙක් මේ ශක්තිය වර්තමාන ජීවිතයටත් අරගෙන ඇවිත් තියෙනවා. ඔනේ ඒ නිසාම තමයි අව සාර්ථක වෙන්නේ සමාජයේ නිමගේ උඩටම නැගලා බලවත් පුද්ගලෙක් වෙන්න. එහෙම නැත්නම් මූල්‍ය ආරක්ෂාව නිර්මාණය කරගන්න දැඩි ආශාවක් ඔයා තුලින්ම ගොඩ නැගෙන්නේ. ඉලක්කම් 8 ශක්තිය ඔව් බොහෝ දුරට ස්වභාවික නායකයෙක් නැත්නම් ව්‍යවසායකයෙක් බවට පත් කරනවා. සරලවම ඔයාලා ස්වභාවිකවම දූරදර්ශී, උත්සාහවන්ත සහ බුද්ධිමත් වුණොත් ජීවිතේ විශාල ද්‍රව්‍යමය සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන් වේවි. මේක කලින් ආත්මවල ඔයා උපයගත් ධනෙ තුලින් අනිත් අයටත් මුදල් ඉපීමේ අවස්ථා නිර්මාණය කළා දීලා තියෙනවා. ඒත් එක්කම ඔයාගේම ආදරණියන්ගේ හීන වෙනුවෙන් උපකාර කරන්නත් අතපසු කළා නැහැ. අංක 9 මානුෂී සහ පරමාදර්ශී. ඔය ඉපතුණු අවුරුද්ද තුල අංක 9 තියෙනවා නම් ඔයාගේ පෙර ආත්මයන් වල ඔයා ගොඩක් දුරට මනුෂ්‍යත්වයේ කෙරෙහි ගැඹුරු අනුකම්පාවක් ඇති කෙනෙක්. අංක 9 විසින් නියෝජනය කරන්නේ මානුෂීවාදය, පරමාදර්ශවාදය සහ පරාර්ථකාමීත්වය. ඔයාගේ අතීත ජීවිතයේදී ඔයා අනිත් අයට ඕනි හැම වෙලාවකම උදව් කරන්න කැප වුණු කරුණාවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ දුරට දානපතියෙක්, සමාජ සේවකයෙක්, එහෙම නැත්නම් ඔයා සමාජ ක්‍රියාකාරිකයෙක් විදියට ඉඳලා තියෙනවා. ඉතින් ඔයා මේ ශක්තිය ඔයාගේ වර්තමාන ජීවිතයටත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න තියෙන ඉඩ සෑහෙන වැඩි. සමහරට ඒ නිසාම තමයි ලෝකේ වඩා හොඳ ස්ථානයක් කරන්න සහජ ආසාවක් ඔයා තුලින්ම දැනෙන්නේ. ඔව් අංක 9 ශක්තිය ඇති පුද්ගලයන් හදවතින් පරමාදර්ශී වෙනවා වගේම වඩා හොඳ යහපතට දායක වෙන්න ඕනි කියන ගැඹුරු වගකීම යාලට දැනෙනවා. ඉතින් ඒක ඔයාටත් එහෙම දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ආසන්නතම ආත්මයේදී ඔයා මානුෂී සහ පරමාදර්ශී පෞරුෂත්ව ලක්ෂණ දරපු මිනිසෙක් වෙන්න ඕනේ. ඉතින් මේ තමයි වීඩියෝ එකේ අවසානය. ඔන්න හැබැයි උන පොරොන්දු කඩ කරන්න ඔට්ටු නෑ. වගේ උපන් අවුරුද්දේ තිබුණු ඉලක්කම් වලින් ඔයා ගැන හරියටම කියවුණු අංකය සහ වගේ උපන් අවුරුද්ද මොකක්ද කියලා ඇටින් කමෙන්ට් කරගෙන යමු. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.